හයි ගයිස් ඔයාලා ඉතින් මාළු බාන්න ලෑස්තිද? ඉතින් මම අද ඉන්නේ නිගම්බෝල. ඉතින් අපි නිගම්බෝල බීච් එකට ගිය වෙලේ තමයි අපිට මේක බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද නිගම්බෝල මාළු බාන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ මාළු බාන්නේ. ඉතින් මේකට මේගොල්ලන් ගාව මෙන්න මේ වගේ මැෂින් එකක් තියෙනවා. ඉතින් මම මේක පළවෙනි වතාවට තමයි දැක්කේ. මීගමෙදි තමයි දැක්කේ. මම මීට කලින් ගාල්ලෙදිත් මාළු බානවා දැකලා තියෙනවා. හැබැයි මේ වගේ මැෂින් එකක් නම් එතන තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ මැෂින් එකක් මෙතන තිබ්බ නිසාම මම මෙතෙන්ට වෙලා ටිකක් බලන් හිටියා මොකද මෙතන වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මුහුදේ ඉඳලා දැල ගොඩට එන්නේ. ඉතින් අර වගේ මැෂින් එකක් තියෙන නිසා මේගොල්ලන්ට ගොඩක් පහසුවෙන් මේ දැල ගොඩට ඇදලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ දැල ගොඩට එන්නේ. ඉතින් මේ දැල මේ වැලිත් එක්ක පැටලෙන එක අඩු කරගන්න මේගොල්ලෝ මෙන්න මේ විදිහට උණු බටයක් පාවිච්චි කරනවා. ඉතින් මේ උණු බටේ දැම්ම ගමන් මේ දැල ඉතාමත් පහසුවෙන් ගොඩට ඇදිලා එනවා. ඉතින් මේ මැෂින් එක තියෙන නිසා මේගොල්ලන්ට ලොකු අමාරුවක් නෑ මේ දැල ගොඩට ගන්න. ඉතින් ඉස්සර වගේ නෙමෙයි දැන් තාක්ෂණයේ දියුණු නිසා අපි හැමෝටම හැමදේම ලේසි කරලා තියෙන්නේ. ඉතින් මැෂින් එකක් තිබ්බට විතරක් මදි මේකට මිනිස්සුත් ඕනේ. ඉතින් මේගොල්ලෝ ඉන්න නිසා මේක හරියට වැඩ කරනවා. ඉතින් මේ විදිහට තමයි මේගොල්ලෝ මේ දැල ඇදලා ගන්නෙ. ඉතින් ඔයගලන්ට පේනවා මේ දැල කොච්චර දිගද කියලා. ඔන්න ඉතින් දැන් මාළු දැල ගොඩට එන්න ළඟයි. ඉතින් ඔන්න මමත් උදව් කරා මේගොල්ලන්ට මාළු දැල ගොඩට ඇදලා ගන්න. ඉතින් මේ විදිහට තමයි මාළු දැල ගොඩට ඇද්දේ. ඉතින් මේ ඉන්නේ මාළු දැලට අහු වෙච්ච මාළු. ලොකු මඩුවෙකුත් මෙතන ඉන්නවා. ලොකු කිව්වට ලොකුම නෑ පොඩ්ඩක් පොඩි ඉතින්. මෙතන කොහොම හරි මාළු එක ජාතිය අය හිටියා. ඉතින් මේ ඉන්නේ තවත් එළියට වැටිච්ච මාළුවෙක්. ඉතින් මම ඒගොල්ලෝ අල්ලලා බැලුවා. ඉතින් ඒගොල්ලෝ හපනවලු. ඒ නිසා මට අල්ලන්න එපා කියලා එතන ඉන්න දෙතුන් දෙනෙක්ම කිව්වා. එතකොට මේ කවුද ඇවිල්ලා ඉන්නේ මාළු කන්න මුලින්ම? බලන්නකො මේ ඇවිල්ලා ඉන්නේ කොක්කුනේ. කපුටෝයි කොක්කුයි රංචු පිටින් ඇවිල්ලා එනවා මේ මාළු කන්න. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන්ද මේ වගේ මුහුදු වෙරළකට කොක්කු එනවයි කිව්වම? මේ බලන්නකො මෙතන කවුද ඉන්නේ කියලා. මේ ඉන්නේ ජෙලිෆිෂ්ලා. ඉතින් අර මාළු දැලටම මේ ජෙලිෆිෂ්ලා පැටලිලා මාළු දැලත් එක්කම ගොඩට ඇවිල්ලා. ඉතින් ජෙලිෆිෂ්ලාව අපිට කන්න බෑනේ. ඉතින් මේගොල්ලන්ව අයින් කරනවා මෙතනින්. බලන්නකො මේගොල්ලන්ගේ බඩ ඇතුලේ කවුද ඉන්නේ කියලා. ඒගොල්ලෝ දැලේ හිටිය මාළු ඒ වෙලේම කාලා. බලන්න ලස්සනට පේන හැටි ඒගොල්ලන්ගේ බඩ ඇතුලේ මාළු ටික. ඉතින් මම ජෙලිෆිෂ් කෙනෙක් මගේ ආසාවට නිකන් පොඩ්ඩක් අල්ලලා බැලුවා. ඉතින් ඒගොල්ලෝ හරියට නිකන් අපි කන ජෙලි වගේමයි අල්ලද්දි. එතකොට මේ ඉන්නේ මඩුවෙක්. මඩුවෙක් කිව්වට මඩු පැටියෙක්. ඉතින් එයාවත් දැලට පැටලිලා ඇවිල්ලා. ඉතින් මේ ඉන්නේ අර දැලට අහුවෙච්ච මාළු. ඉතින් ඒගොල්ලෝ මුලින්ම කරන්නේ මේ මාළු මෙන්න මේ වගේ කූඩවලට දානවා. ඉතින් කූඩවලට දැම්මට පස්සේ ඒගොල්ලෝ මේ මාළු මුහුදට අරන් ගිහිල්ලා මුහුදු වතුරෙන්ම හොඳට හොදනවා. ඉතින් ඒගොල්ලෝ දැක්කනේ දැන් මඩුවෙකුත් අරන් ගිහලා හොදලා ගෙනල්ලා ඒ කූඩේට දැම්මා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ මේ කූඩේ අරන් ගිහිල්ලා මාළු ටික හොඳට හොදන්නේ මුහුදු වතුරෙන්. ඉතින් මේ විදිහට හොඳට හොදලා කරලා ගන්න මාළු තමයි ටවුන් එකේ තියෙන මාළු ලෑල්ලට එන්නේ. ඉතින් ඕගොල්ලෝ කන්නේ රස කර කර මෙන්න මේ විදිහට අල්ලපු මාළු. හැබැයි මේ මාළු අල්ලන වැඩේ නම් ලේසි නෑ. ඉතින් මේගොල්ලෝ ඉවරනාට පස්සේ ඒගොල්ලන්ගේ බෝට්ටුත් ගොඩට ඇදලා ගන්නවා. ඉතින් බලන්නකෝ මේගොල්ලෝ කොහොමද මේක ගොඩට ඇදලා ගන්නෙ කියලා. ඔන්න ඉතින් දැන් අපි මාළු බාලා ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් ඕගලන්ට බලා ගන්න පුළුවන් මාත් එක්ක එකතු වෙලා හිටියොත්. ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවල් වලත් වීඩියෝස් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට තියෙන්නේ මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.